ආයිබං යාළුවනේ මේ අට වෙච්ච මේ ඇත්ත කතාවක් කියන්න තමයි මම යන්නේ මේක. මේ හොල්මන් කතාව කියලා කිව්වොත් ගොඩක් දුරට නිවැරදි. ඉතින් මේ දවසක් රෑ දවසක මේ කනත්තක් මැද්දෙන් යනකොට වෙච්ච මේ සත්‍ය සිදුවීමක්. ඉතින් සමහරුන්ට කියන්න පුළුවන් මේක බොරු එකක් කියලා. හැබැයි වැඩේ ඇත්ත. හොල්මන් ඉතින් දැන් කාලේ ඉන්නවද නැද්ද කියලා විශ්වාසයකුත් නැහැ. නමුත් මේ මම නම් බය වුන්නේ නැහැ. හැබැයි වැඩේ මේ පොඩ්ඩක් බලන්න කොහොමද වෙච්ච වැඩේ. මේ ළඟදී වෙච්ච වැඩක් ගැන කියන්න මං ආවේ. මේ ඔය තියෙන්නේ අපේ ගෙවල් ළඟ කනත්තකට යන පාරක්. ඒ පාර මැද්දෙන් තමයි මේ යන්න තියෙන්නේ. ඉතින් ඔය පාර මැද්දෙන් මං යනකොට දවසක් හයර් එකක් යන්න ගියා. එතකොට ඔය මෙදාරියක් තියෙන්නේ. ඒ හරියදී ට්‍රීවිල් එක හරවගෙන ආයෙ උඩට ගියා. උඩට යනකොට එකපාරට ට්‍රීවිල් එක නතර වෙලා ඇද්දා වගේ දැනුණා මට. ඊපස්සේ මං එහෙම ගියා ගෙදරට. හැබැයි ගෙදර ගිහින් බැලුවාම ට්‍රීවිල් එකේ පිටිපස්සේ කෑල්ලක් ඇද වෙලා තිබ්බා. මේක ඉතින් මොල්මනක් කළාද ගහක වැටලුණාද කියලා හරියට හිතා ගන්න බෑ. නමුත් ඉතින් විතර බයකුත් ආවා. හැබැයි මම ඔය තියෙන්නේ ට්‍රීවිල් එකේ අර පිටිපස්සේ බෆර් එකේ පැත්තක් ඇද වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි අර මේ ඇද වෙච්ච තැන. ඉතින් මේ තාම මට හිතා ගන්න බෑ ඇත්තටම හොල්මනක්ද නැත්නම් ගහක වැදුනද. ගහක වැදුනා නම් ඉතින් හැබැයි තේරෙනවනේ.